හායි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නේ නැද්ද කියලා හිතනවා වෙනද වගේම මගේ channel එකට ආදරෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා. ඉතින් අද මම හදන්න යන්නේ Thai rice එකක්. ඉතින් අපි හදලා බලමු මේක කොහොමද රස කියලා. එහෙනම් අලුත් කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එකට subscribe කරගෙනම වීඩියෝ එකට එකතු වෙමු. ඉතින් මං මුලින් බත් එක තියාගත්තා. මම බාස්මති හාල් තමයි ගත්තේ. සාමාන්‍ය ඔයගොල්ලෝ බත් එකක් හදන්නේ මේ විදිහට බත් එක හදාගන්න ලිපේ තියාගත්තා. ඉතින් ඊට පස්සේ මම චිකන් ටිකක් අරගත්තා. චිකන් පොඩියට කපලා කෑලි වලට කපලා එකට සීසන් කරගත්තා. ඊළඟට එකට මම ලුණු ගම්බෙරිස් ඒ වගේම ටොමැටෝ සෝස් ටිකක් ඒ වගේම සොයා සෝස් ටිකක් මේකට දාගෙන ඒකත් පොඩක් සීසන් කරගත්තා. ඒකම මම සොසේජස් ටිකක් ගත්තා. ඒ ටිකත් ඒ විදිහටම සීසන් කරගත්තා. ඒ බඩු ටික දාලා. ඉතින් මේ තියෙන ඉස්සු ටික තියම පොඩි කෑලි වලට කපා ගත්තා. මොකද ඉස්සු පොඩක් තිබුණ නිසා. හැබැයි විශේෂයෙන් කියන්නේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් හොඳයි. අර සාමාන්‍ය කියන්නේ තනිකර ඉස්සා. ඒ කියන්නේ සුද්ධ කරන්නේ නැතුව ඔළුව විතරක් අයින් කරලා ඇඟ සුද්ධ කරන්නේ නැතුව ගන්නවා තියෙනවා නම් ගොඩක් හොඳයි. හරි ඉතින් අද මම මේ ටික බදින්න තෙල් එකේ මම එයාර් ෆ්‍රයි එක දාලා ගන්න. ඔයාලට එයාර් ෆ්‍රයි එකක් තියෙනවා නම් ඔයාලා දාලා ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය තෙල් එකේ බැද ගන්න. මම ඉස්සෙල්ලාම විනාඩි 5කට තමයි මේ ටික දාගත්තේ. ඊට පස්සේ චිකන් ටිකයි සෝසේජ් ටිකයි මම මේ විදිහට මේ තියෙන්නේ එකට දාලා බැදගත්තා. ඊළඟට උනේ චිකන් ටික තමයි දාන්න යන්නේ. ඒකත් මම විනාඩි 20ක් දාගත්තා. සෙල්සියස් අංශ 180ට විනාඩි 20ක් ඔන්න ඒ ටිකත් බේක් කරගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න චිකන් ටිකත් බේක් කරගෙන ඉවරයි. දැන් මේකට අදාළ වන ඉඟුරු සුදුලුණු පේස්ට් එක හදාගන්න තමයි මම හදන්නේ. මම මේකට සුදුලුණු බික් 6ක් විතර ගත්තා. ඒකම ඉඟුරු කෑල්ලකුත් අර ගන්නවා. දැන් මේක මම බ්ලෙන්ඩර් එකට දාලා හොඳට කොටා ගන්න තමයි යන්නේ. ඔයගොල්ලොත් මේක බ්ලෙන්ඩර් එකට දාගන්න. එහෙම ලේසි නැත්තම් වංගෙඩියක් තියෙනවා නම් ඒකට දාලා කොටා ගන්නත් පුළුවන්. මේ විදිහට පේස්ට් එක හදාගෙන ඒක පැත්තකින් තියාගන්න. ඉතින් දැන් අපි හදන Thai rice එකට කැරට් ඒ වගේම තක්කාලි ලුණු කොළ ගත්තා. ඔයගලන්ට තියෙනවා නම් ලීක්ස් ගන්න පුළුවන්. ඒ වගේම බෙල් පෙපර් තියෙනවා නම් ඒකත් අරගන්න පුළුවන්. ඉතින් මේ ලෝල් ටික තමයි අද මම ගන්නෙ. ඉතින් මේ ටික හොඳට සෝදලා කපා ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මම කපා ගත්තේ. කොටු විදිහට තක්කාලි ටික කපා ගත්තා. කැරට් ටික අතට කපා ගත්තා. ලුණු කොළ ටිකක් ලොකුවට මේ විදිහට කපා ගත්තා. ඒකම මම මේකට බිත්තර පහකුත් අරගත්තා. හරි ඔන්න ඉතින් දැන් අපි මේකට අවශ්‍ය සෝස් එක හදාගමු. ඒකට මම කෑලි මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඒකම ඩාර්ක් සෝයා සෝස් තමයි මම මෙතන එකතු කරගන්නේ. ඒකෙනුත් ටිකක් එකතු කර ගන්නවා. ඒකම ටොමැටෝ සෝස්, ජින්ජර් ගාර්ලික් පේස්ට් එකෙන් මම ටිකක් එකතු කර ගන්නවා. ලුණු ටිකක් දා ගන්නවා. සීනි ටිකක් ඔයගලන්ට අවශ්‍ය නම් දාගන්න. ඊට පස්සේ වතුර ටිකක් දාලා මේක හොඳට ගොඩාක් උකු වෙන්නේ නැති පේස්ට් එකක් වගේ හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක පැත්තකින් තියාගන්න. ඔන්න ඉතින් දැන් අපි බත් එකත් හදලා ඉවරයි. අපි අපේ Thai rice එක දැන් හදාගමු. ඉතින් ඔන්න දැන් අපි බත් එක හදාගමු. මේකට මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වෙනකොට මම මේකට ඉඟුරු සුදුලුණු පේස්ට් ටිකක් දානවා. ඒකම බීලියන ටිකක් මම කොටුවට වගේ කපා ගත්තා. ඒකත් මේකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න තමයි. ඒ කියන්නේ දැන් මේ තෙල් එකේ හොඳට ඒක ටිකක් කර වෙන්න බද ගන්න. ඒ කියන්නේ බ්‍රවුන් කලර් එකක් වගේ බද ගන්න. ඊට පස්සේ අපි විතර ටික එකතු කරනවා. විතර ටිකක් දාලා අපිට දැන් ඊළඟට තියෙන්නේ හොඳට මේක මික්ස් කරගන්න. හොඳට මික්ස් කරගන්න ඕනේ තෙල් එකේ මේ ටික. එතකොට තමයි අපිට ඒ රයිස් එකේ රස හොඳට දැනෙන්නේ. කොහොමද රයිස් හදනකොට හොඳට බත් එක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි අර එකේ තියෙන ලුණු ගම්බිරිස් ඒ රසය හොඳට අපිට බත් එකට දැනෙන්නේ. හරි ඉතින් මේ ගානට විතර ආවන් පස්සේ බිත්තර එක පොඩ්ඩක් පැත්තකට කරලා
ඒ පෑන් එකට මම දාගන්නවා කැරට් එක. කැරට් එකත් ඒ තෙල් එකේම එහෙම ටෙම්පරාදු වෙන්න දෙන්න. ඒකත් හොඳට ටෙම්පරා වුණාන් පස්සේ මේක බිත්තර එකත් එක්ක එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕන. ඉතින් මේ ටික මෙන්න මේ විදිහට කලවම් වුණාම මම මේකට තක්කාලි ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ පොඩ්ඩක් මැද හරියට වෙන්න මම අර අපේ සොසේජස් චිප් කරන්නේ වගේම ඉස්සෝ ඒ ටික එකතු කරගන්නවා. ඒ ටික එකතු කරලා මේක හොඳට කවුලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ මෙහෙම කලවම් කරගන්න. ඉතින් දැන් මම මේකට එකතු කරන්න යනවා ලුණු කුඩු ටිකක්. ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගම්බිරිස් ටිකක් එකතු කරගන්න. සීසනින් මොනවාරි ඔයගොල්ලෝ එකතු කරනවා නම් මොනවාරි සීසනින් පවුඩර් චිකන් ස්ටොක් පවුඩර් ඒ කියන්නේ පවුඩර් එකක් චිකන් ස්ටොක් පවුඩර් එකක් කියනවා නම් ඒ වෙලාවට දාගන්න පුළුවන්. ඊළඟට මම මේක බත් ටික එකතු කරනවා. බත් ටික එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වා වගේ බත් එක හොඳට මික්ස් වෙන්න ඕන. එතකොට තමයි රස. දැන් මේකට මම දැන් එකතු කරගන්නවා. ලුණු තව චුට්ටක් මම දාගන්නවා. මොකද මට ලුණු මද නිසා. ඔයගොල්ලොත් එහෙම මදි නම් දාගන්න. ඊළඟට මම ලුණු කුඩු ටික මේ කුඩට මෙන්න මේ විදිහට දාගන්නවා. ඒක දාලා හොඳට මික්ස් කරගන්න. දැන් මම මේකට අපි අර හදාගත්තු සෝස් එක එකතු කරගන්නවා. ඉතින් මේ සෝස් එක ටිකක් සැරයි. ඒ නිසා ඔයගොල්ලෝ ඒක බලලා එකතු කරගන්න. මම ටිකක් එකතු කරනවා. හරි ඉතින් අපේ බත් එක දැන් ඕන හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදපු තායි රයිස් එක. ඉතින් මේක හරිම රසයි. අර කප්ස් රයිස් එක මගේ කලින් බලලා තිබුණා නේ අයටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මේ බත් එකත් හරිම රසයි. ඒ වගේම ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉතින් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් ගිහින් එහෙනම් තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මගේ channel එක subscribe කරන්න. bye